Business TV. මේ ලංකා බිස්නස් TV ඔබට ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව මම ජයන්ත කෝවිලගොඩගේ මේ වීඩියෝ මගින් අපි අනාවරණය කරන්නේ ශ්‍රී ලංකාවේ සුප්‍රකට ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා අපේ රටේ කීර්තිමත් සන්නාමයක් වන හරිශ්චන්ද්‍ර මිල්ස් PLC සමාගමේ ව්‍යාපාරික කටයුතු වලට ඇතුළු වීම පිළිබඳව NDB Wealth within Zap. Extra trust, extra convenience. තවමත් කොටස් වෙළඳපොළ විසින් මේ පිළිබඳව අනාවරණයක් කරලා නැහැ. නමුත් ලංකා බිස්නස් TV වෙත අපගේ මූලාශ්‍ර මගින් අනාවරණය වනවා. හේලි සමාගම් සමූහය විසින් කොටස් වෙළඳපොළේ ලයිස්තුගත හරිශ්චන්ද්‍ර මිල්ස් PLC සමාගමේ 40%ක කොටස් ප්‍රමාණයක් මිලදී ගත්තා කියලා. හේලි සමාගම් සමූහයට නායකත්වය ලබා දෙන්නේ සුප්‍රකට ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා. අපට අනාවරණය වන විදිහට මේ කොටස් ගනුදෙනුව අද දිනේ කියන්නේ 2025 ඔක්තෝබර් 17 වනදා සිදු වෙලා තිබෙන්නේ මෙන්න මේ ආකාරයට. හරිශ්චන්ද්‍ර මිල්ස් PLC සමාගමේ කොටස් 7,78,946ක් එකක් රුපියල් 3,300 ගණනේ හේලි සමාගම් සමූහය මිලදී අරගෙන තිබෙනවා. මේ ගනුදෙනුවේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.57කට ආසන්නයි. මේ ගණන් හිලව් සමහර විට සුළු වශයෙන් එහාට මෙහාට වෙන්න පුළුවන්. ආසන්න වශයෙන් තමයි අපි මේ කිව්වේ. එතකොට මේ කොටස් විකිණීම සිද්ධ කරලා තිබෙන්නේ අපිට අනාවරණය වෙන විදිහට දැනට මෙම සමාගමේ 40%කට ආසන්න කොටස් හිමිකාරීත්වයක් තිබුණු සෙන්තිල්වේල් මහතාට අයත් සෙන්තිල්වේල් හෝල්ඩිං සමාගම විසින් තමයි මේ කොටස් අලවිය සිදු කරලා තිබෙන්නේ. මේ කොටස් ගනුදෙනුව පිළිබඳව කතා කරන විට ව්‍යාපාර ගොඩනගෙන ඒ වගේම ව්‍යාපාර වලට ප්‍රාග්ධනය රැස් කිරීමට බලාපොරොත්තු වන බොහෝ දෙනෙකුට මේ තුල ගැඹුරු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගැඹුරු ආදර්ශයක් ලබා ගන්න පුළුවන්. හරිශ්චන්ද්‍ර මිල්ස් PLC සමාගම ඇත්තටම හරිශ්චන්ද්‍ර කියන නාමයෙන් බිහිවන්නේ 1943 මාතර පර්චස් 20ක ඉඩමක. ඒ කාලේ බ්‍රිතාන්‍ය යුගයේ දෙවන ලෝක යුද්ධය තිබුණු කාලේ CA හරිශ්චන්ද්‍ර කියන ඒ ව්‍යවසායකයා මාතර ව්‍යවසායකයා හිතනවා අපේ රටේ මිනිස්සුන්ට සකසන ලද ඉතාමත්ම ගුණාත්මක තත්වෙන් යුතු ආහාර ලබා දිය යුතුයි කියලා. ඒ අනුව තමයි 1943 පර්චස් 20ක ඉඩමක හරිශ්චන්ද්‍ර මේ මිල්ස් එහෙම නැත්නම් හරිශ්චන්ද්‍ර මෝල ක්‍රියාත්මක වෙන්නේ. එදා සහල් ඒ වගේම මිරිස් කුරක්කන් තමයි සැකසීම මේ සමාගම ආරම්භ කරේ. අතර මේ කුඩා ව්‍යාපාරේ කුඩා ව්‍යවසාය ආරම්භ කරේ. පසු කාලීනව මෙය සන්නාමයක් විදිහට ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ඉහළ ජනාදරයට පත් වෙනවා. ඔබ හරිශ්චන්ද්‍ර සන්නාමය පිළිබඳව හොඳටම දන්නවා. ඔබේ අම්මලා තාත්තලා සීයලා හරිශ්චන්ද්‍ර සන්නාමය විශ්වාස කරනවා. ඇත්තටම ඔබේ නිවසේ පුරෝගාමී සන්නාමය the legendary household brand කියලා තමයි හරිශ්චන්ද්‍ර ඔවුන්ව හඳුන්වා ගන්නේ. එදා මාතර ඒ විදිහට කුඩාවට පටන් ගන්න හරිශ්චන්ද්‍ර ව්‍යාපාරය 1983 වසරේදී කොළඹ කොටස් වෙළඳපොලේ ලයිස්තුගත සමාගමක් බවට පත් වෙනවා. දකුණු ලක, ඒ කියන්නේ දකුණු පළාතේ මුලින්ම කොළඹ කොටස් වෙළඳපොලේ ලයිස්තුගත සමාගම බවට පත්වන්නේ හරිශ්චන්ද්‍ර සමාගම. ඒ විදිහට අලුතෙන් ප්‍රාග්ධනය කොටස් වෙළඳපොළ හරහා සම්පාදනය කරගෙන මේ සමාගම ඉදිරියට ගමන් කරනවා. මම කිව්වේ මේ ගනුදෙනුව තුල කුඩා ව්‍යවසායක් කොහොමද මේ වගේ හේලි සමාගම් සමූහයේ අවනත එහෙම නැත්නම් කොටස් මිලදී ගත සමාගමක් දක්වා එන ගමන තුල අවබෝධ කරගත යුතු ආදර්ශය තමයි ඔබ මේ වන විට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්, මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. කොටස් වෙළඳපොළ කියන්නේ කොටස් වෙළඳපොලේ කොටස් මිලදී ගන්න පමණක් තියෙන තැනක් නෙවෙයි. ඔබට අවශ්‍ය නම් මේ ව්‍යවසාය ඉදිරියට අරගෙන යන්න කොටස් වෙළඳපොළ හරහා ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න පුළුවන්. ඒ සඳහා හොඳම උදාහරණයක් තමයි මේ හරිශ්චන්ද්‍ර ව්‍යාපාරය ආපු ගමන් මඟ. ඒ වගේම ධම්මික පෙරේරා මහතා නායකත්වය දෙන ආයෝජන සමාගම් මගින් පසුගිය කාලේ කොටස් මිලදීගත්
සමාගම් පිළිබඳව අපි නැවත ආවර්ජනයක් කළොත් ඔබට මතක ඇති අපි අනාවරණය කරා ලාෆ්ස් හෝල්ඩිං සමාගමේ කොටස් මිලදී ගැනීම ධම්මික පෙරේරා මහතාගේ නායකත්වයේ යටතේ පසුගිය කාලයේ කරා. ඒ වගේම ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටිස් PLC සමාගමේ බහුතර කොටස් ප්‍රමාණයක් ධම්මික පෙරේරා මහතා නායකත්වය ලබා දෙන සමාගමක් විසින් පසුගිය කාලයේ කරා. මේ වගේම ආර්ථික තොරතුරු යාවත් කාලීන වන සැනින් දැන ගැනීම සඳහා අපි ආරාධනා කරනවා සබ්ස්ක්‍රයිබ් කරන්න ලංකා බිස්නස් TV. බොහොම ස්තුතියි. Lanka Business TV.